එක කෙල්ලෙක් පිස්සියක් වගේ ගෙන්නගෙන ආවා. ෆෝන් එකකින් යාළු වෙච්ච කොල්ලා අනේ ඔයා මගේනේ කියලා ෆොටෝ ඉල්ලලා. මේ කෙල්ල ඇඳුම් ගලවලා ෆොටෝ යවලා. ඊට පස්සේ මෙයා කියලා මේක Facebook දානවා නැත්නම් ඔයාලා තාත්තට දෙනවා. ආවල් කාමරේට එන්න ඕන මාව මොන ගේන්න. මේකි බය වෙලා ගියා ඉස්කෝලේ ඉරලා යන ගම. 10 වසර හරි 9 වසර හරි. ඊට පස්සේ අර කොල්ලා දැන් මේ කෙල්ල වැරදි වැඩට පොළඹවා ගත්තා. ඒ ෆෝන් එක වීඩියෝ කරන ගම. පහුවදා කෝල් එකක් මේ වීඩියෝ එක යවුවා. මෙන්න මේ වීඩියෝ එක තියෙනවා. එක්ක Facebook දානවා නැත්නම් ගෙදෙට්ට යවනවා. උඹ ආයෙ වරෙන් අද. එදා යනකොට කාමරේ කොල්ලෝ 5 දෙනා. නිකම්ම ගණිකාවක් වුණා. දැන් කොල්ලෝ කෙල්ලෝ මේ කෙල්ලෝ ෆෝන් වල කේස් දන්නේ නැති නිසා ආදරේ කියලා ආදරෙන් අන්ධ වෙලා ඉන්න නිසා උන් හිතන්නේ අනාගත ජීවිතේම අඳුරු. ඉතින් ඒවට නම් අර අන්තර්ජාල පොලිසිය කියලා එකක් වෙනම තියෙනවා. අන්තර්ජාල පොලිසියෙන් මේවා විසඳුවත් ඉතින් මෝනේ ගාගත්ත දැලි ටික පිම්පව් කුසල් අකුසල් කෙල්ලෙක් අම්මා අප්පට කෙල්ලෙක් ඉපදුනාට පස්සේ ලොකුම බර ඒ කෙල්ලගේ චරිතේ නේද? ඉතින් ඒ නිසා මේවා ඉස්කෝලවලදී ගුණධර්ම විදිහට කියලා දුන්නේ නැත්තම් ඒක චක්කු හොඳට ඉගෙන ගනි රස්සා ගනි පිම්පව් විශ්වාස කරන්නේ නැහැ. හොඳ නරක විශ්වාස කරන්නේ නැහැ. මැරිලා ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. පරලෝට මොකවත් නැතුව එක හැකින් මැරිලා යනවා.